ආයුබෝවන් ඔයාට කොහොමද? ඔන්න අදත් මම අලුත් රීඩින් එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා ඔයගලන්ට. මේ රීඩින් එක ඔයාගේ 2026 වර්ෂයේ ඔයාගේ ආදරය, මුදල් තත්ත්වය සහ සෞඛ්‍ය තත්ත්වය ගැන කියවෙන රීඩින් එකක්. ඉතින් විශේෂම දේ තමයි මේ රීඩින් එක බලන හැමෝටම බලන්න පුළුවන්. මේක දකින ඔබ හැමෝටම මේ රීඩින් එක බලන්න පුළුවන්. මේකේ විශේෂයෙන්ම මේ channel එකේ මේ රීඩින් එක දාන්නේ ඔගොල්ලෝ හැමෝටම මේ රීඩින් එක බලන්න. පොදුවේ වුණත් පොදු රීඩින් එකක් වුණත් මේ අපේ රීඩින්ස් ගොඩක් ඇකියුරේට් කියලා ඔයා දන්නවා. ඉතින් ඒකෙන් මේ රීඩින් එක ඔන්න අද මම දාලා තියෙනවා මේ හැමෝටම මේක දකින හැමෝටම ගිහිල්ලා මේ රීඩින් එක බලන්න පුළුවන්. ඔයා මේක අහම්බෙන් දැක්කත් මගේ channel එකට ගිහිල්ලා දැක්කත් ඔයාට මේ රීඩින් එක බලන්න පුළුවන්. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යමු අපේ රීඩින් එකට. 2026 වර්ෂයේ ඔයාට ගොඩක් සුබ වෙන්න ඕනේ කියලා මේ රීඩින් එක අපි පටන් ගමු. විශේෂයෙන්ම අපි බලමු මුලින්ම ඔයාගේ ආදරයට මේ 2026 වර්ෂය කොහොම වෙයිද කියලා. ඔයාගේ ආදරේ පැත්තෙන් ගත්තොත් එහෙම ඔයාට පහුගිය කාල සීමාවට වඩා විසඳන්න දේවල් ටිකක් වැඩි වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල ඔයාට පොඩ්ඩක් ඔළුව වෙහෙසලා ඔයාගේ ආදරය වෙනුවෙන් වෙනම කාලය ඔයාට කැප කරන්න සිද්ධ වෙනවා කියන එක මෙතන පෙන්වුම් කරනවා. ටිකක් ඉක්මන්කාරී කලබලකාරී ගතියක් පෙන්වුම් කරනවා. ඒත් එක්කම ගොඩක් වෙලාවට ටිකක් රාගික සිතුවිලි එන්න පුළුවන්. ටිකක් වැඩිපුර මේ අවුරුද්දේ ආදරය කරන කෙනෙක් නම් ඔයා. ඒත් එක්කම ගොඩක් වෙලාවට ටොක්සික් රිලේෂන්ෂිප් එකක හිටියනම් මේ අවුරුද්දේදී මේ ටොක්සික් රිලේෂන්ෂිප් එකෙන් ඉවත් වෙලා අලුත් සම්බන්ධතාවයකට යන්න අවස්ථාව තියෙනවා කියලා මෙතන පෙන්වුම් කරනවා. ඒත් එක්කම ඔයාට තෝරා ගැනීමට අවස්ථා කිහිපයක් ඔයාගේ ජීවිතයට එන්න පුළුවන් බව මෙතන පෙන්වුම් කරනවා. විවාහ වෙන්න ස්ථීර අරමුණක් තිබ්බේ නැති කපල් එකක් හිටියානම් එහෙම නැත්නම් ජෝඩුවක් හිටියානම් ඔන්න විවාහය ගැන තිබිච්ච බය නැති වෙලා මේ 2026 අවුරුද්දේ විවාහයකට යන්න බලාපොරොත්තුවෙන් හිටි කෙනෙක් හිටියානම් ඔන්න විවාහයකට යන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම විවාහ ගිවිස ගැනීමක් විවාහ වීමක් වගේ දෙයක් බලාපොරොත්තුවෙන්ම හිටපු කට්ටියට ඔන්න විවාහය සාර්ථකත්වයට පත් වෙනවා කියන එක මෙතනින් පැහැදිලි. ඒත් එක්කම මෙතනදී සම්බන්ධතා තුලදී විශේෂයෙන්ම අතීතයේදී සිද්ධ වෙච්ච සිදුවීම් නිසා ඒවා නැවත ඔයාගේ ජීවිතයට සමහර අවස්ථාවල එන්න පුළුවන්. ඔයාලා ආදරය කරනකොට ඔයාගේ යම්කිසි ආකාරයකින් එක්ස් කෙනෙක් නැවත එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා දැනට රිලේෂන්ෂිප් එකක ඉඳිද්දි එක්ස් කෙනෙක්ගෙන් කෝල් එකක් මෙසේජ් එකක් එන්න පුළුවන්. මම කලිනුත් කිව්වා ආදරේ ඒ විදිහටම හොඳ විදිහට ගලාගෙන ගියත් සමහර අවස්ථාවල යම් විසඳන්න දේවල් එන්න පුළුවන්. හැබැයි ඒවා අභියෝග විදියට අරගෙන ඔයාලට පුළුවන් ඉස්සරහට යන්න. ඔය දෙන්නගේ ආදරේ ශක්තිමත් නම් පිටස්තර පුද්ගලයන් කාටවත් ඒ ආදරේ ඇතුළට රිංගන්න අවස්ථාවක් දෙන්න එපා. ඒත් එක්කම යම් පොඩි ගැටුම් ඇති වෙන්නත් පුළුවන්. හැබැයි ඒ වගේම මෙතන විශේෂයෙන්ම කියන්න ඕන කලබලකාරී වුණත් අවස්ථාවන් කිහිපයක් ආවත් යම් ගැටුම් ඇති වුණත් ඔය දෙන්නගේ බැඳීම ගොඩක් ශක්තිමත්. මේ හැම දෙයක්ම මැද්දේ ඕගොල්ලෝ ඉස්සරහට යනවා. ඒත් එක්කම ස්ථීර අරමුණක් ඇති වෙනවා මේ අවුරුද්දේදී ඔය දෙන්නට. විශේෂයෙන්ම විවාහයකට උනත් පත් වෙන්න හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම විවාහයකට පත් වෙන්න බලාපොරොත්තුවක් ඇතුව ඔය දෙන ආදරය කරා නම් මේ සම්බන්ධතාවයේ විවාහයක් දක්වා උනත් ගෙනියන්න පුළුවන්. ප්‍රශ්න ගැටලු එන්න පුළුවන්. ආදරේ පැත්තෙන් ගත්තොත් මධ්‍යස්ථ රීඩින් එකක් තමයි මෙතෙන්දි පෙන්වුම් කරන්නේ. හැබැයි එහෙම වුණාට ඔයාලට විවාහයට යන්න පුළුවන්. විවාහයට ගිහින් හොඳ විදිහට ඔයගලන්ගේ ඉදිරිය ආදරය සකස් කරගෙන හදාගෙන ඒ වෙනුවෙන් වැඩ කරගෙන යන්න පුළුවන් ගමනක් මට මෙතන පෙන්වුම් කරනවා. ඒත් එක්කම තමයි දුරදිග බලලා වැඩ කරන්න ඕනි ඔයාලා ආදරේදී අනිවාර්යෙන්ම. ඒත් එක්කම ඔයගොල්ලෝ පෞල් ජීවිතයක් ගත කරන දෙන්නෙක් නම්
විශේෂයෙන්ම සමහර අවස්ථාවල මත ගැටුම් ඇති වෙන්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම ඉදිරිය ගැන හිතලා අනිත් කෙනා ගැන හොඳට හිතලා තමයි තීරණ ගන්න ඕන. ඒත් එක්කම දරුවන් ගැන විශේෂයෙන්ම විශේෂ අවධානයක් යොමු කරන්න ඕන ඔබ පෞල් ජීවිතයක් ගත කරනවා නම්. ඒත් එක්කම විශේෂයෙන් ආදරය කරන දෙන්නෙක් නම් ඔය දෙන්නගේ තේරුම් ගැනීම කියන එක අනිවාර්යයෙන්ම එකට තියෙන්න ඕන. මොකද මධ්‍යස්ථ රීඩින් එකක් විදිහට යම් යම් ගැටලු තරහවීම් යාළුවීම් මේ හැම දෙයකම සම්මිශ්‍රණයක්. ඉතින් 2026 වර්ෂය කියන්නේ ඉතින් එතකොට ඒ වගේම පන්නරයක් අරගෙන තමයි ඔයාලට ඉස්සරහට යන්න වෙන්නේ. ඉතින් දැන් සමහර අවස්ථාවල රීඩින් එකක් ගත්තාම මම දැකලා තියෙනවා පොසිටිව් දේවල්ම විතරක් ඔයගලන්ට කියනවා. ඔයගොල්ලොත් ආසයි හරීම පොසිටිව් දේවල් විතරක් අහන්න. අපි පොසිටිව් මයින්ඩ් එකක් තියාගත්තට කමක් නැහැ. නමුත් රීඩින් එකකදී නෙගටිව් දෙයක් තිබුණත් අපි ඒක හදා ගන්න අනිවාර්යයෙන්ම ඒක කියන්න ඕන. නැත්තම් ඒ රීඩින් එකේ වැඩක් නැහැ. ඉතින් 2026 වර්ෂයේදී ආදරේ බිඳ වැටීමක්වත් එහෙම නැත්නම් ආදරය විනාශ වෙලා යාමක්වත් තුන්වෙනි එකගේ මැදිහත් වීමක්වත් එහෙම පෙන්වන්නේ නැහැ. හැබැයි යම් ප්‍රශ්න ගැටලු වෙන්න පුළුවන් සම්මිශ්‍රණයක් තමයි පෙන්වන්නේ. ඒක හරියට ඔයාලා මැනේජ් කරගෙන ගියොත් හොඳ විදිහට ඉදිරි අවුරුද්ද ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒත් එක්කම අනිවාර්යයෙන්ම මෙතෙන්දි කියන්න ඕන ඔය දෙන්නගෙන් එක්කෙනෙක් ටිකක් වැඩිපුර කියවන කෙනෙක් වෙන්න පුළුවන්. ටිකක් වැඩිපුර රණ්ඩුවට බර කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම පෞල් ජීවිතයක් ගත කරනවා නම් හෝ සම්බන්ධතාවයක ඉන්නවා නම් මේ රීඩින් එක බලනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඉවසන්න ඕන. ඉදිරි අවුරුද්දේදී මේ අනිකා සමග ගනුදෙනු කිරීමේදී කතා කිරීමේදී මත ගැටුම් නොවන තැනට වැඩ කරන්න ඕනේ කියන එක තමයි මෙතෙන්දී පෙන්වුම් කරන්නේ. ඒත් එක්කම ඔබ තනිකඩ කෙනෙක් නම් විශේෂයෙන්ම ඔබට අප්‍රේල් මාසය, මැයි මාසය, ජූනි මාසය කියන මාසවලදී ජීවිතයට අලුතෙන්ම කෙනෙක් එන්න පුළුවන්. නොහිතපු අවස්ථාවක නොහිතපු වෙලාවක මේ කෙනා හම්බ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම හොඳ ආදර සම්බන්ධතාවයක්, ස්ථිර ආදර සම්බන්ධතාවයක් පටන් ගන්න පුළුවන් කෙනෙක් තමයි මේ කෙනා. ඉතින් විශේෂයෙන්ම මේ කෙනා ඔයාට මම ඔය කියපු මාස කීපෙදී තමයි මුණ ගැහෙන්නේ. ඉතින් ඔයා තනිකඩ කෙනෙක් නම් ඒත් එක්කම ඔයාට ක්‍රෂ් එකක් ඉන්නවා නම් මේ අවුරුද්දේ මුල ඉඳලම ඔයාට මේ ක්‍රෂ් එකට ඔයාගේ ෆීලිංගස් දැනෙන්න පටන් ගන්නවා. විශේෂයක් දැනෙන්න පටන් ගන්නවා. මේ ක්‍රෂ් එකට හිතෙන්න පුළුවන් ඔයා යාට ඇත්තටම ආදරේ කරන්න පටන් අරගෙන තියෙන්නේ. එහෙම නැත්නම් ඔයා යාට දෙන ඉඟිත් එක්ක විශේෂයෙන්ම එයා තේරුම් ගන්නවා ඔයා යාට ආදරය කරනවා කියලා. ඉතින් ක්‍රෂ් එක ඔයාට ලැබෙයිද නොලැබෙයිද කියන එක අපිට හරියටම මෙතනින් කියන්න බෑ. කොහොම හරි ක්‍රෂ් එක දැනගන්නවා ඔයා යාට ගොඩක් කැමතියි කියලා. ඉතින් පෞල් ජීවිතයක් ගත කරන අය නම් විශේෂයෙන්ම පවුලේ ඉදිරි දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන් කාල සීමාවක් මේ 2026 වර්ෂය කියන්නේ. ඒත් එකම අලුත් දේවල් පවුලට ළඟා කරගන්න පුළුවන් වසරක් විදිහට මේ 2026 වසර මම දකිනවා. ඒත් එක්කම විශේෂයෙන්ම දරුඵල අපේක්ෂාවෙන් හිටපු අයට ඔන්න දරුඵල ලබා ගැනීමට වාසනාව තියෙනවා මේ 2026 වර්ෂයේදී. ඒත් එක්කම තමයි අපි ආර්ථික තත්ත්වය එහෙම නැත්නම් මුදල් තත්ත්වය ගැන බැලුවොත් එහෙම විශේෂයෙන්ම ඔයාගේ මුදල් තත්ත්වය පහුගිය කාල සීමාවට වඩා සාමාන්‍යයෙන් හොඳ අතකට හැරෙනවා. විශේෂයෙන්ම ඔයාට යම්කිසි ධන ලාභයක් ලැබෙන්න පුළුවන් කාල සීමාවක් අනිවාර්යයෙන්ම ඉදිරියේදී එනවා. ඒත් එක්කම ඔයා නොහිතපු පැත්තකින් ඔයාට ගමනක් පටන් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඔයා කීයකටවත් හිතපු නැති පැත්තකින් සමහර විට ඔයා අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලුතෙන් රැකියාවකට යන්න වෙන්න පුළුවන්. මේ වගේ දේවල් ඔයා ජීවිතේටවත් හිතලා නැති පැත්තකින් ඔයාට ඉස්සරහට යන්න පුළුවන් කියන එක තමයි මෙතන පෙන්눔 කරන්නේ.
ඒත් එක්කම ඔන්ලයින් බිස්නස් එකක් කරන්න පටන් ගන්න පුළුවන්. මේ වගේ ඔයාට ඔයා හිතලා නැති පැත්තකින් ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා මේ වසරේදී. ඒත් එක්කම ගොඩක් වෙලාවට තනි පුද්ගල ව්‍යාපාර ඔයාට ගොඩාක්ම යෝග්‍ය වෙනවා, සුදුසු වෙනවා කියන එක මෙතන පෙන්눔 කරනවා. ඒත් එක්කම ගොඩක් වෙලාවට ඔයා මේ ආර්ථිකමය පැත්තෙන් යම්කිසි ඉතුරුවක් කරගන්න පුළුවන් තත්වයක් උදා වෙනවා ඔයාට ඉදිරියේදී. විශේෂයෙන්ම ගිය අවුරුද්දට වඩා ඔයාට යම්කිසි දෙයක් ඉතුරු කරගන්න පුළුවන් කියන එක පෙන්නනවා. ආර්ථිකයේ පැත්තෙන් ගොඩක් කාලයක් බලාපොරොත්තු වෙච්ච කාරණාවක් ඉෂ්ට වෙනවා. විශේෂයෙන්ම වාහනයක් ගන්න, ගෙයක් දොරක් හදන්න හිටියනම්, එහෙම නැත්නම් ඉඩකඩමක් ගන්න බලාපොරොත්තුවෙන් හිටියනම්, සුළු ගාණක් හරි ඉතුරු කරගෙන බලාගෙන හිටියනම් ඒක මේ කාලේ සිද්ධ වෙයි කියලා අනිවාර්යෙන්ම මේ 2026 වර්ෂයේදී ඔයාට ලොකු ඇචීව්මන්ට් එකක් ඔයාගේ ජීවිතේට ළඟා කරගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම විශේෂයෙන්ම ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බැලුවොත් එහෙම යම්කිසි සෙම් අමාරු, පීනස ආශ්‍රිත ලෙඩ රෝග, ඒත් එක්කම මේ ස්නායු රෝග, අස්ථි ආශ්‍රිත යම් යම් ප්‍රශ්න ගැටලු එන්න පුළුවන්. ඒත් එක්කම සමහර අවස්ථාවලදී වැටීම්, තැලීම්, සීරීම් වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් විශේෂ ලොකු මට පේන විදිහට ලොකු මාරක අනතුරු වගේ දේවල් එහෙම පෙන්눔 කරන්නේ නැහැ. නමුත් පොඩ්ඩක් අර වැඩිපුරම ඔයාට සෙම් රෝග වගේ දේවල් වලින් පරිස්සම් වෙන්න කියන එක තමයි මෙතෙන්දි කියන්න තියෙන්නේ. ඉතින් මේක පොදුවේ කරපු රීඩින් එකක්. ඉතින් ඔයාලටත් ඔයාගේ 2026 වර්ෂය ගැන හරියාකාරවම බලාගන්න අපිට මෙසේජ් එකක් දාන්න. රීඩින් එකක් බලා ගන්න අවශ්‍ය නම් කෝල්ස් ගන්න එපා. මොකද ගොඩ දෙනෙක් කතා කරන නිසා මට කෝල්ස් ගන්න ටිකක් අපහසුයි. නමුත් ඔයාට පුළුවන් මට වොයිස් මෙසේජ් එකක් හරි දාලා, නිකන් නෝමල් WhatsApp හරහා මෙසේජ් එකක් දාලා අපෙන් විස්තර විමසන්න. එතකොට අපිට පුළුවන් විස්තර ටික ලබා දෙන්න කොහොමද ප්‍රයිවට් රීඩින් එකක් ලබා ගන්න කියලා. ඉතින් එහෙනම් අදට අපි සමුගන්නවා. මාව සබ්ස්ක්‍රයිබ් නොකරපු කට්ටිය ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අපේ You and the Universe channel එකේ අද අලුත් රීඩින් එකක් දැම්මා. ඒකත් ගිහින් බලන්න. channels එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. හැමෝම ගොඩක් පරිස්සමෙන් ඉන්න. අනිවාර්යයෙන්ම ඔබට ඊටාම සුබ වර්ෂයක් වේවි මේ 2026 වර්ෂය. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයගොල්ලන් හැමෝටම සුබ දවසක්.